හායි ළමයි. ඉතින් සම්මා වෙන්න මං කියන ඉක්මනට ඔයගොල්ලන්ට වීඩියෝස් ගේන්න නැති එකට වැඩත් එක්ක හැමදේම බැලන්ස් කරගෙන යන්න ඕනේ. ඇත්තටම මට දුකයි වීඩියෝස් ගේන්න බැරි වුණාම. හරි. මං අද කතා කරන්නේ ස්ටුඩන්ට් වීසා ගැන. නෙදර්ලන්ඩ්ස් වල ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරන්නේ කොහොමද? ෆස්ට් ස්ටෙප් එක විදිහට ඩච් යුනිවර්සිටි එකකින් ඔෆර් ලෙටර් එකක් ගන්න ඕනේ. ඒක ඊළඟට ටියුෂන් ඩිපොසිට් එක පේ කරන්න වෙනවා. ඒගොල්ලෝ ඔෆර් ලෙටර් එක දුන්නාම ඒ ඔෆර් ලෙටර් එකත් එක්කම ඔයගොල්ලන්ට ටියුෂන් ඉනිෂියල් පේමන්ට් එක කොච්චරද ඒක කොහොමද ගෙවන්න ඕනි කියලා ලෙටර් එකක් දෙනවා. වීසා ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් කරන්නේ ඔයාලා ඇක්සෙප්ට් කරපු යුනිවර්සිටි එක තමයි MVV එන්ට්‍රි වීසා එක තමයි ඒගොල්ලෝ ඇප්ලයි කරන්නේ. ඒගොල්ලෝ මෙහා ආවට පස්සේ ඔයගොල්ලන්ට රෙසිඩෙන්සි පර්මිට් එක හම්බ වෙනවා. MVV එන්ට්‍රි වීසා එකේදී ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මාස 3කට තමයි වීසා එක වදින්නේ. පළවෙනි මාසය ඇතුළත වගේ ඔයගොල්ලන්ට රෙසිඩෙන්සි පර්මිට් එක ගන්න පුළුවන්. රෙසිඩෙන්සි පර්මිට් එක කියන්නේ ගන්න කාලය ඇතුළත මෙහෙ ඉන්න තියෙන ලීගල් ඩොකියුමන්ට් එක. දැන් බලමු අපි අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් එක. ඒ කියන්නේ යුනිවර්සිටි එකෙන් ඔයාගෙන් ඉල්ලන ඩොකියුමන්ට්ස් ටිකක් වීසා එක ප්‍රොසෙස් කරන්න. ඒ තමයි පාස්පෝර්ට් එක, ඔෆර් ලෙටර් එක, academic certificates, proof of funds, ඔයාගෙම account එකක හරි නැත්නම් ඔයාගේ parents ලගේ account එකක හරි තියෙන්නම ඕනේ. ඊළඟට තමයි English proficiency test එක. ඊළඟට ඒකේදී ඔයගොල්ලෝගෙන් accept කරනවා IELTS, PTE, TOEFL. එතකොට මේ තුනෙන් ගොඩක්ම යුනිවර්සිටිස් වලින් accept කරන එක තමයි IELTS. ඔයාලගේ financial side එක බලුවොත් ගොඩක් අයට ලිවිං කොස්ට් එක යනවා යුරෝ 13,000 කියන්නේ 13,000ත් 15,000ත් අතර අවුරුද්දකට. ඊළඟට ටියුෂන් ෆීස් විදියට යුරෝ 8,000ත් 20,000ත් අතර. අපි මම ඉගෙන ගන්න යුනිවර්සිටි එකේ මට මාස්ටර් එකට ගෙවන්න උනා යුරෝ 18,000 ගාණක්. ඔයාට දැන් කරන්න යන මාස්ටර් එකට අදාළ එක්ස්පීරියන්ස් නැත්තම් ඔයා ප්‍රී මාස්ටර් එකක් කරන්න ඕනේ. ප්‍රී මාස්ටර් එකට වෙනම 6,000ක් ඇඩ් වෙනවා. ඒත් එක්ක තමයි ගෙවන්න ඕනේ. සම්පූර්ණ ෆුලි amount එක එකපාර ගෙවන්න කියන්නේ ලංකාවේ මුදලින් නම් $50,000ක් වගේ මුලින්ම ගෙවන්න වෙනවා. course fee එක විදිහට. නෙදර්ලන්ඩ්ස් කියන්නේ expensive country එකක්. ඔයගොල්ලෝ තේරෙනවද? ඊළඟට දැන් scholarships ගැන බලුවොත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස් ලට scholarships තියෙනවා. හැබැයි ඒක පොඩි small catch එකක් තියෙන්නේ. fully scholarships නම් ඇත්තෙම නැති තරම් most scholarship partial ඒවා තියෙනවා. ඒක යුරෝ 5,000ක් වගේ පොඩි ඩිස්කවුන්ට් එකක් තමයි ලැබෙන්නේ. Orange Knowledge Program කියලා එකක් තියෙනවා. එන යුනිවර්සිටි ස්කෝලර්ෂිප්ස් කියලා තියෙනවා merit based විදිහට. ඒත් දැන් මම ඉගෙන ගන්න යුනිවර්සිටි එකේ ස්කෝලර්ෂිප් එක ගැන ඒක යුරෝ 5,000ක පොඩි ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඒකට කියන්නේ Wittenberg University of Applied Sciences Holland Scholarship. Scholarship එකට eligibility requirements වෙන්නේ non EU student වෙන්න ඕනේ. ඒතර ශ්‍රී ලංකන් student included. admission ගන්න ඕනේ. admission ගන්න ඕනේ bachelor or master program එකකට. academic results හොඳ වෙන්න ඕනේ. ඒක තමයි eligibility එක. නෙදර්ලන්ඩ්ස් වල සාමාන්‍ය GPA එක out of 10 දෙන්නේ. මෙහෙ කිව්වොත් GPA around 7.5 plus ඒක high result එකක් විදිහට තමයි ගන්න. එහෙම තියනවා නම් මේගොල්ලෝ ඒ ස්කෝලර්ෂිප් එක දෙනවා. හැබැයි අපේ රටේ තියෙන එහෙම රේට් ක්‍රමයක් නෙවෙයි. අපේ රටේ 4.0 නම් first class. According to the Dutch scale, Sri Lanka 4.0 is eligible for that scholarship. So if you have that eligibility criteria, you can apply for the scholarship. IELTS 7.0 overall each band අට තියෙනවා 6.5 තියෙන්න ඕනේ. TOEFL වල 100 plus තියෙන්න ඕනේ. තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ අර 5,000 ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. මෙහි මගේ යාළුවෝ තියෙනවා මේ ස්කෝලර්ෂිප් එක නොදැන
මේ 5000 ඩිස්කවුන්ට් එක නොගෙන ආපු යාළුවෝ. ගිහින් ඔයගොල්ලෝ ඒවා හොඳට යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා මුළු යුනිවර්සිටි වෙබ්සයිට් එකම හොඳට කියවලා බලලා ඇප්ලයි කරන්න. සමහර යුනිවර්සිටිස් තියෙනවා PTE පිළිගන්නේ නැහැ. අපේ යුනිවර්සිටි එකත් පිළිගත්තේ නැහැ. දැන් කොහොමද දන්නේ නැහැ. ඊළඟට මොටිවේෂන් ලෙටර් එක. මොටිවේෂන් ලෙටර් එකක් ඕන. ඔයාගේ goals, future plans explain කරන්න ඕනේ එකේ. ඔයා මේ දේ ඉගෙනගෙන ඔයා කරන්න යන්නේ මොකද්ද කියන දේ හොඳට පැහැදිලිව ලියන්න ඕනේ. මෙහි යුනිවර්සිටි එකේ ඇප්ලයි කරද්දී නම් මොටිවේෂන් ලෙටර් එක ලියන්න ඒගොල්ලෝ ප්‍රශ්න කීපයක් අහනවා. ඒ ප්‍රශ්න වලට දෙන උත්තර විදිහ තමයි අපි මොටිවේෂන් ලෙටර් එක ලියන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ තවත් ලේස්. ඒ වගේම ඔයා ඒකේ සඳහන් කරන්න එපා ලංකාවට එන්න කිසිම හේතුවක් නැති බවක් අඟ වෙන විදිහට ලියන්න එපා. ෆැමිලි එක ගැන සඳහන් කරලා මොන විදියකින් හරි මෙහෙ ඉඳන් ලංකාවට ආයේ යන බව ඇඟ වෙන විදිහට මොටිවේෂන් එක ලියන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ අර මේක accept කරන probability එක වැඩි. ඔයා එහෙම scholarships වලට apply කරලා scholarship එකක් ගත්තොත් ඒක තවත් වටිනවාට. ඊළඟට ගොඩක්ම bestම fields විදිහට ගන්න පුළුවන් IT, computer science, engineering, business and management, data science, environmental studies. මේ field වල demand එකක් තියෙනවා. job chance එකත් වැඩි මේ රටේ. IELTS නැත්නම් PTE පුළුවන්. answer එක සමහර universities වලට පුළුවන්. සමහර universities වලට බෑ. සාමාන්‍ය required score එක තමයි masters නම් 6.5 to 7.0. bachelors වලට 6.0 ඉඳන් apply කරන්න පුළුවන්. PTE මම හිතන accept කරන universities වල නම් academic නේ 50යි 65යි අතර වගේ මාක් එකක් තියෙනවා නම් හොඳයි. ස්ටුඩන්ට් වීසා එකට EU මොබිලිටි එකක් තියනවාද කියලා. ඔයාලා නෙදර්ලන්ත වල ස්ටඩි කරද්දී ටෙම්පරරි විදිහට වෙන EU රටකට ගිහිල්ලා එක්ස්චේන්ජ් එකක් වගේ කරන්න පුළුවන්. හැබැයි permanent migration නෙමෙයි. ඒකෙදි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඩිග්‍රී එක වෙන යුනිවර්සිටි එකකට මේ ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් කරලා චේන්ජ් කරගන්න පුළුවන් වුණොත් ඔයගොන්ට එහෙම යන්න පුළුවන්. ඒ අරගෙන ඔයගොන්ට ට්‍රැවලින් විතරයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ටුවර් එකක් ගිහින් හරි මේ බලලා එන්න හරි මේ පුළුවන්. එතකොට අපි ඇප්ලයි කරනකොට official age limit එක නැහැ. but normally bachelor site 17 to 25 අතර වෙනවා නම් හොඳයි. masters වලට 21 plus පුළුවන්. visa approval එක depend වෙන්නේ ඔයාගේ profile එක මත. අපි මෙහෙම student visa එකකින් එන එකේ අවාසි මොනවද? වාසි විදිහට ගන්න පුළුවන්. අපිට හොඳ high quality education එකක් ගන්න පුළුවන්. ඒ වගේම English programs ගොඩක් තියෙනවා. part time job ඒ කියන්නේ අපිට සාමාන්‍ය සතියේට පැය 16ක් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් ලැබෙනවා. අවාසි disadvantage බලුවොත් සාමාන්‍යයෙන් cost එක වැඩි යන ඊළඟ scholarships අඩුයි. weather cold ඒ කියන්නේ මෙහෙ අවුරුද්ද පුරාම වගේ මාර සීතලක් තියෙනවා. PR එක අත්‍තරම කිව්වොත් ලේසි නෑ ගන්න. මොකද මේකට ඩච් ලැන්ග්වේජ් එක ඕනේ. ස්ටඩි ටයිම් එකේ ෆුල් කවුන්ට් වෙන්නේ නෑ. හාෆ් විතරයි කවුන්ට් වෙන්නේ. 5 years legal stay ඕනේ. ඊළඟට ග්‍රැජුවේට් වෙලා ජොබ් එකක් ගන්න ඕනේ. highly skilled migrant visa එකට ස්විච් වෙන්න ඕනේ. stable income එකක් tax හරියට pay කරලා තියෙන්න ඕනේ. overall Netherlands කියන්නේ හොඳම study destination එකක්. but plan කරන්න ඕනේ. කට්ටක් ගන්න ඕනේ. especially finance side එකෙන් හරියට prepare වෙලා හරියට planning තියාගෙන කරගෙන ගියොත් පුළුවන් කොහොම හරි දිනන්න. ඔයාලගේ යුරෝප් ඩ්‍රීම් එක රියැලිටි එකක් වෙන්න කියලා මම විශ් කරනවා. ෆලෝ කරලා මගේ channel එක තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye.